ඩොක්ටර් මට පර්සනල් ක්වෙස්චන් එකක් තියෙනවා අහන්නද? ඔව් කියන්න. මට කරද්දි කෙලින් වෙන්නේ නැහැ. ඒක මොකක් හරි ප්‍රශ්නයක්ද? මොනවා හරි බේත් ගන්නවද? නෑ ඩොක්ටර්. ඔයාට සීනි ප්‍රෙෂර් වගේ මොකද රෝග තියෙනවද? නෑ ඩොක්ටර් මට ඒ මුකුත් නෑ. මේක තනියම සංවේදනය කරද්දිත් වෙනවද? නෑ ඩොක්ටර් මේක මට වෙන්නේ කාත් එක්ක හරි සෙක්ස් කරද්දි විතරයි. බය වෙන්න දෙයක් නැහැ. මේකට කියන්නේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය. මේක හරිම කොමන් දෙයක්. Really? ඔව් ඒ කියන්නේ පිරිමියාගෙන් 20%කට විතර මේක ජීවිතේ කොයි මොහොතකම හරි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුන් දෙකක් තියෙන්න පුළුවන්. එකක් ශාරීරිකව හේතුන් සහ අනිත් එක මානසික මට්ටමින් එන හේතුන්. ඩොක්ටර් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඒ කියන්නේ ශාරීරිකව කියන්නේ අපිට මොනවා හරි රෝග තියෙනවා නම් හදවතේ රෝග, සීනි, ප්‍රෙෂර් නැත්නම් සිගරට් ස්මෝක් කරන එක, ඇල්කොහොල් බොන එක උනත් මේකට හේතුන් වෙන්න පුළුවන්. මානසික මට්ටමින් කියන්නේ අපිට ડિප්‍රෙෂන්, ස්ට්‍රෙස්, ආතතිය වගේ තියෙනවා නම් ඒකත් ලිංගික අප්‍රාණිකත්වයට හේතු වෙන්න පුළුවන්. ගොඩක් බලන එකත් මේකට සාධක වෙන්න පුළුවන්. ඔයා කියන විදිහට ඔයාගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට මානසික හේතුන් නිසා වෙන්න පුළුවන්. මොකද සංවින්දනය කරද්දී මේක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔයා ස්ට්‍රෙස්ද? ඩොක්ටර් මේ ඉකොනොමි එකේ කවුද ස්ට්‍රෙස් වෙන්නේ නැත්තේ? ඇත්ත. නමුත් ස්ට්‍රෙස් අපි කරන්නේ නැද්දී එන self doubt නැත්නම් ඒ වගේම relationship issues මේ ඔක්කොම ශාරීරිකව බලපාන පුළුවන්. සමහරවිට ඔයාට depression වගේ තත්ත්ව තිබිලා ඒක දැන් නැතු වෙන්නත් පුළුවන්. ඩොක්ටර් මට එතකොට මොනවද කරන්න පුළුවන්?